චෝදනාවක් තිබුණේම නැද්ද? නැති කතන්දර කියන්න බෑ. තිබුණේම නැද්ද කියන්න උන්වහන්සේ හිතන්න එපා මේක චිත්‍රපටියක් කියලා. ආන්න එක තමයි හරෙන්ටත් උනේ. එතනට එන්න දැන් හරෙන්ලා ගත්ත ඡන්ද අරවම මහේම තිරක්ෂණ ඔය හම් වෙනවා. ඉතින් ඔබතුමාට චෝදනාවක් ආවනේ එතුමාට ගහන්න ගියයි කියලා. සරත් ෆොන්සේකා ඇමතුමනේ ඔයා හිතා මගේ සල්ලි ටික ඔය වගේ මේ කෙනෙක් මේ සෙවලෙක්ට සල්ලි ඉඳන් කරා කියලා නඩු දාන්න. පරස්නවදායි. දුබුදුවා මන්ත්‍රී 64000. ඔබතුමාගේ පුතාට මොකද? 135000. පුතාට මොකද? 135000. හොඳ තමයි. ඩයසි 36000 ගත්තා. ඩයසි හොඳ දක්ෂේ. ඉතින් දක්ෂේ මගේ පුතා. මම 1.37 කරන පුතා 1.30 හොඳටම ඇති. නමුත් ආගෙට බාර ගන්නවා. මුන්නාසේ ඇත්ත මොන තරම් බංකොලොත් කරලා මගේ පුතා ගැන හිතලා ඉතන කන්න මනාපයක් ගන්න. ඔබතුමා මගේ පෞද්ගලික දේවල් නොකර පෞද්ගලික නෙමෙයි. මේ සාමාන්‍ය දේවල් කියන්නේ. හරි ඔබතුමා 1.39ක් ගත්තා. හරි අන්තිමට 59 වැස්සා. ඊළඟ වරසයි. ඒ පාර්ලිමේන්තුවේ වෙන්නේ. තමුන්නාසේ පාර්ලිමේන්තුවේ ඒක මොකක්ද උනේ? ජනතා දුන්නා. මහා ඇමති අපේක්ෂා කිව්වම ආන්න එකට හරෙන්ටත් උනේ. ආන්න එක තමයි හරෙන්ටත් උනේ. එතනට එන්න දැන් හරෙන්ලා ගත්ත ඡන්ද අරවම මහා ඇමති තිරක්ෂණ ඔය හම් වෙනවා. ඉතින් සසින්ද්‍රට මොකද උනේ? මොකද උනේ? අයි සසින්ද්‍ර 91 ඡන්ද උන හොදට වැඩි. 136000 නෝකට බැස්ස. ඉතින් එහෙම තමයි. පළවෙනි පාර ඡන්ද දිනකොට දෙවෙනි පාරේ ඉන්නේ නෑ. එතකොට එහෙම තමයි. එහෙම තමයි. එතකොට තමුන්නාසේ උදාහරණේ එතකොට තමයි වාසින්දට එහෙමයි. සසින්ද්‍ර 136000ක් කරන් 96ට ශාස අඩු මොනවද සුදේව ඒ මනාප සංඛ්‍යාව ගත්තේ 2009. 2009 යුද්ධ දිනපු ගමන් එක්සත් ජාතික පක්ෂය ගෙවල් වල හිටියා. රටට අධිකරණ එක්සත් ජාතික පක්ෂය කියලා ඡන්දෙ දුන්නා. ඒක යුද්ධ දිනපු රැක ගන්න බැරි වුණා. සංඛ්‍යාව. Oh my god! Wow! ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ මනාපයක එල්ලිලා හරි ඔබ මනාපයක එල්ලිලා නිකන් මේ දැන් ඒ කියන්නේ සසින්ද්‍ර කියන්නේ දේවා එහෙම තමයි. සසින්ද්‍රගේ ඡන්ද අඩු වුණාද? නාසයට ඕනේ රාජපක්ෂ මහත්තයා කොහෙන් හරි ගහන්න. ඒක නෙලා තියෙන්නේ. දැන් මේ රාජපක්ෂ මහත්තයා තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. රාජපක්ෂ මහත්තයලාට ගහන්න දැන් කියන්නේ ඉදියාමි. ආයෙ මොනවද කියන්නේ? ඉතින් ඔබතුමාට චෝදනාවක් ආවනේ එතුමාට ගහන්න ගියයි කියලා. මොකද්ද ගහන්න ගියේ? ඔබතුමාට නඩුවක් වැටුනේ. මොකක්ද නඩුව? ඇයි නඩුවක් තිබුණේ? කොහෙන් නඩුව තිබ්බේ? රේන්සි අල්සූලන්ත කතා කරලා කොහෙන් නඩුව තිබ්බේ? තිබුණ නැද්ද එහෙම නඩුව? කොහෙන් නඩුවක් තිබ්බේ? තිබුණ නැද්ද? කියන්න කොහෙන් නඩුව තිබ්බේ කියලා. ඉතින් කවුරුත් දන්න නඩුවන්නේ. ඔය නඩුව කියන්න කොහෙන් තිබ්බේ කියලා. ඔය උසාවිද ඇහුවේ? දන්න බලන්න. රේන්සි අල්සූලන්ත අනේ මේ දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න මේ රංජමන්තුමා මොන උසාවිද තිබ්බේ? නඩුවන් කියන්නේ තමුන්නාසේ කිව්වොත් දැන් මට නඩුවක් තිබ්බා කියලා මම ඉල්ලාස්සනවා. හැබැයි නඩුවක් තිබුණ නැහැ කියලා ඔප්පු කිව්වොත් තමුන්නාසේ ඉල්ලාස්සනවා. ඔබතුමාට එහෙම nice. චෝදනාවක් තිබුණේම නැද්ද? නැති කතන්දර කියන්න බෑ. තිබුණේම නැද්ද කියන්න තමුන්නාසේ හිතන්න එපා මේක චිත්‍රපටියක් කියලා. දැනගෙන කරුණු ගෙනල්ලා තමුන්නාසේ ගැන කරුණු තියම පෞද්ගලික යන්නේ නැහැ. හේතුව පෞද්ගලික යන්නේ නැති නිසා. අපි කරුණු කරන කතා කියන්නේ ඒක අවුලන්නේ. ඒක අවුලන්නේ. අපිට තියාගන්න. අපිටත් තියෙනවා ෆයිල් ලා තියෙනවා. හැබැයි පුද්ගලික කතා කරන්නේ. කතා කරන වැඩ පිළිවෙල. කතා කරන වැඩ පිළිවෙල. දැන් පුද්ගලික දෙයක්. දැන් මම කිව්වනේ. ඉතින් නැහැ කියලා දැන් ඔබතුමා තිබුණ එහෙම එකක් තිබුණේ එහෙම චෝදනාවක් මොකද කවුරු හරි කියන එකක් උස්සගෙන ඇවිල්ලා එහෙම චෝදනාවක් තිබුණේම නැද්ද? ඔයා ගේන්න කොහෙද නඩුවන්ට? මට දැන් මං දැන් මම කියන දේ අභියෝගයක් දුන්නේ. හරි. මම අභියෝගයක් දුන්නේ. මට ඔබතුමා උත්තර දෙන්න දෙන්නේ නැහැ වෙලාව. ඉතින් උත්තර දෙන්න. ඔයා කියලා උත්තර ගන්න. මම දිහන වින්ඩෝ කෙන උත්තර මම උත්තර දෙනවා. මට උත්තර දෙන්න අවශ්‍යව දෙන්න උත්තර. මගේ වෙලාව ඕන තරම් ඔබතුමා ගන්න. අපි වෙලාවක් නැති කරගන්න. දැන් මම එද්දි රේන්සි අල්සුකුල්රත්ත ලෝයර් මහත්තයාට කතා කළා. එතුමා කිව්වා මෙහෙම නඩුවක් තිබුණාය, මෙහෙම ප්‍රශ්නයක් වුණාය, එය ජනාධිපතිතුමාට හිරිහැරයක් කරන්න ගිය එක නඩුවක් තිබුණාය කියලා. එහෙම නීති නිමිත්තක් තිබුණද නැද්ද? එහෙම මම හදපු කතාව. තමුන්නාසේ ගේන්න. මම හදපු කතාව. නඩුවංක ගේන්න. එන්න කතාවට කරුණාක මඩ ගහන්න එපා. මේක මඩන්නේ මේ මන්ත්‍රීතුමානේ. මේ මඩ ගහන්න එපා. මෙතන නැති කෙනෙක් කිව්වා නම් කියන්න උත්තර දෙන්න. එතුමා මොඩේ කඩ ගන්න එපා. නඩුවේ ඔය කියනවා නම් හරි නඩුවේ නැහැ. පොර හදා කියන්න එපා. කවුරු හරි කිව්වා කියලා නැසෙන්නේ අපි උඩින් යන දේශ බලන්නේ නෙමෙයි. මේ මීහට වෙලා තියෙන එක බලමු. අපි පල්ලෙහාන් 91 ඉන්න නගරසභා ඡන්දිල්ලා අපේ. Oh my god! Wow! තුමා මිනිහට ගහන්න ගන්න එපා අපිට මඩ. මාත් එක්ක හිටියේ එක්සත් ජාතික මඩ ගහන්න නැතුව සබරගම පුතුමා මට උදව් කරානේ. කියම නළුවට්ට. එනවා නිකන් ඊළ මඩ ගහන්න. හොඳයි ජෝසප් නැමතුමා. අපිට දරුවා ඉන්නවා. හොඳයි. අපිට මඩ ගහන්න ගන්න එපා. හොඳයි ජෝසප් නැමතුමා. නඩුවක් තියනවා කියන්නේ මොකක්ද? නඩුවක් තියෙනවා කියලා දැනගෙන කතා කරනවා. නඩුවක් තියෙනවා කියන නඩුවේ අංක කියන්න.
කොහෙද උසාවිය කියන්නේ කොහෙද අන්ති ඔයා මේ දාන සෙල්ලම් අපිට දාන්න එන්න එපා. කවුද නඩු දාලා තියෙන්නේ කවුද පැමිණිල්ල කවුද විත්තිය ජනාධිපතිතුමාට වල ගහනවා. හරි ඉඩියාමින්ට සලකනවා ජනාධිපතිතුමා. ඔයා ජනාධිපතිතුමාට කතා කරගන්න. සරත් ෆොන්සේකා කොහෙන්ද ගහින් කරන්න වෙච්ච මිනිහ තමුසේ. සරත් ෆොන්සේකා ඇමතුමනේ දෙවින් කිව්ව කවුද? අනේ එකයි කවුද කිව්වේ? රංජන් ජනාධිපතිතුමා කියපු දලක් කියන්නේ කොයිද කිව්වේ? ඒ කාලේ ITN එකේ නෑ රූපවාහිනිය නෑ හැමදාම මේ ගියා. ඔයාලගේ කොළ බල නැද්ද ඔයාලගේ අපි පෙන්නන්නම් ඔයාට ෆයිල් ඔයා පෙන්නන්නකෝ එක කොලයක් කරන් පෙන්නන්න මෙන්න මේක කිව්වා ඔයා කරා කොටයක් දාගෙන අපි LTD එක පෙන්නුවා අපි පෙන්නුවා ජොස්ලම් තුමා. ඔයා පෙන්නන්න කිසිම දෙයක් නෑ ඔයා නිකන් බොරුවට කොන්න දාන කියනවා අයියෝ මම තෝරලා දැනගන්න මෙන්න මඩ ගහන්න ඉන්න කෙන්න එපා. ගහනවා කියලා නෑට ගිහිල්ලා. ජනාධිපතිතුමාට ගහනවා දරුවන්ට ගහනවා. ඊරෙක් කියලා හිතගෙන ඉන්නේ. සියාවෙන් වෛරයෙන් දේශපාලන හොඳයි. දැන් පළවෙනි වටේ අහම් බලපංකෝ අරු ඉතින් තමුන්නාසේ කතා කරේ මගේ වටේ අලි කරම මට ඉන්න දෙනවා මගේ ඔබතුමා වටේ. හොඳයි ජොස්ලම් තුමා නෑ සුනේ එකක් කියන්න. අපි මේ අපි ගහේ ගස්සලින් වටිච්ච මිනිස්සු නෙමෙයි දේශපාලනේ. අඩු එකේ නගර සභා ඡන්දෙල්ල පල්ලෙහා මට්ටමින් ආවේ. අපේ මනාපඩු ඉලක් නෑ දෙනතුරු. ඉල්ල හැමදාම දිනලා තියෙනවා. oh my god wow මේවට විතරක් අපි ඉඩ දෙන්න සූදානම් නෑ. හොඳයි. එයාගේ මේ පාත්‍යා ගන්න කියන වෙන කොහෙද ගිහිල්ලා. හොඳයි. මඩ ගහන්න. යාර ඉල්ලාස් කරනවා කියන්නේ. එතුමාගේ අවස්ථාවේ එතුමාට නෑ දැන් ඉල්ලාස් කරන්න කියන්නේ. රංජන් මන්ත්‍රීතුමා දන්නේ නැති ඇවිල්ලා මගුල් කියන්නේ ඇවිල්ලා. නඩු තිබ්බා කියලා. ඔබතුමා මේ කියන කතාවත් එක්ක ඔබතුමා බොරු කතා කියන්නේ. ඔබතුමාට තමුන්ගේ නේ වැදගත්කම දියා ගන්නවා. නළුවෙක් කියන වැදගත්කම දියා ගන්නවා. මේ රටේ මිනිස්සු ආදරයි තමුන්ලා. හොඳයි ඔළුවට දේශපාලන කරලා මඩ ගහන්න ගන්න එපා. ජනාධිපතිතුමාට කරලා රට බේරගත්ත නායකයා. හැමදාම එන මඩ ගහනවා. හොරාගේ ගියා. මොනවාද තමුන්ගේ හොරගන් කරුවේ? ජනාධිපතිතුමා. හොඳයි මේ හරකෙක්. හොඳයි ඔබතුමා කතා කරන්න ඔබතුමා නෑ සුදේ මේ ඔතුමා. අපි ගස්සලින් වැඩිච්ච මිනිස්සු නෙමෙයි. අපිටත් හොඳ ඉවසීමනේ අපිට විජිතේරත් මන්තුමා TIP එකේ. අපි ඒක ගරු කරලා කතා කරුවා. අපි කවදාවත් අපේ third class ඔයාගේ third class අපි තොට්ටුයි. පෞද්ගලික මට වැඩි නෑ එක දවසකවත් මේ මතක ගන්න එක රංගපෑම නෙමෙයි. ජොන්සන් ඇමතුමා එතුමා නිහඬුනානේ ඔබතුමා නිහඬුනා යා ඉල්ලාස් කරන්න කියන්නේ. එතුමාගේ අවස්ථාවේ එතුමා කතා නෑ දැන් ඉල්ලාස් කරනවා. දැන් නඩුව කොහොමද නඩුව මේක රටට කිව්ව නඩුවක් කො ඉල්ලාස් කරනවා කියන්නේ. රාජන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාවේ කතා කරනවා එතුමාගේ විනිසුරුවරෙක් නෙමෙයිනේ. මෙතන නෑ මෙයා මට බොරුවක් කිව්වේ. ඔබ දුන්නා නෑ. ඔබතුමා බොරු කතන්දර කියන්නේ. ඔබතුමාට මට නඩුවක් දාන්න. මොන නඩුවක්? ඔයා හිතා මගේ සල්ලි ටික ඔය වගේ මේ කෙනෙක් මේ සෙවලෙක්ට සල්ලි ඉදන් කරනවා කියලා නඩු දාන්න. කොහෙද ගහෙන් වැඩිච්ච නළුකම හින්දා කියලා පනාපරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා අනාථලා ඉද්දි ජානක පෙරේරා දාන්න මිනිහෙක් නැතුව ගියා දැන්නේ. එල්ලෙනා මඩ ගහන්න. ඊරියා කියලා හිතානින්. what? පුද්ගලික දේවල් ගහන්න එනවා. පුද්ගලික ගහන අපිත් ගහන්න. අපිටත් තියෙනවා ෆයිල්. හොඳයි ස්තුතියි අපි මාතෘකාව තුළ එනවා මේ මාතෘකාව ඉදන් හදා කරුණා කරලා අපි මාතෘකාව තුළ කතා කරමු. හොඳයි මේ ජනාධිපතිතුමා මෙයා එක වැඩසටහනක් කියලා රෝහිත මුතුමා කියනවා. අර කවුද මේ ජොන්සන් ඇමතුමා අපි මාතෘකාවට කරුණා ඒ කරලා වගේ ඇදගෙන යන්න. මරයි ජනාධිපතිතුමා. ජොන්සන් ඇමතුමනි මාතෘකාවට පැමිණ කරුණා කරලා අපි මාතෘකාව තුළ කතා කරමු. මාතෘකාවට මෙයාට උගන්වන්න ඉස්සෙල්ලා. හොඳයි අපි ඉන්දිස්සා දන්නවා මෙයා එන්නේ කොහටද කියලා. ඔබතුමා කතා කරන්න කරුණා කරලා කොඩිය පුම්බ ගත්තාම හිතන්නේ චණ්ඩියා කියලා. ඇමතුමනි අපි පෞද්ගලික කාරණා වලට යන්න එපා කියලා ඔබතුමාත් කියනවා අපිට දැන් ඔබතුමාත් කියවනේ එතුමා නිශ්ශබ්ද ඉන්නවනේ ඔබතුමා දැන් අවසන් කරමු කරුණා කරලා කතාව. අපි මාතෘකාව තුළට පැමිණලා මිනිස්සුන්ට මඩ ගහනවා. මට බේරගත්ත නායකට මඩ ගහනවා channel එකේම. ගරු ඇමතුමනි අපි මාතෘකාව තුළ පැමිණ අවසන් කරමු. තමන්ගේ මාමා මරාපු මේ මහර ඡන්දෙදි JR කිව්වේ 3-4 බඩ ගණන් කරන්න කියලා විජය කුමාරතුමා. හොඳයි සමාවෙන්න. ඡන්දේ පරදින එක. ඔබතුමාත් මාතෘකාවේ පිට වෙන කාරණා වලට අපි මාතෘකාව තුළ කතා කරමු එතුමනි. ඒ නිසා සුදේව අවසන් කරමු. නෑ අපි විවාදයක් තියෙනවා සුදේ අපි විවාද වලට ඒ කාලෙලා ගියායේ. okay මේ විජිත මන්ත්‍රීතුමාලා අන්දු දිසානායක කියලා අපි විවාද අපි කවදා මේ වගේ තත්ත්වයකට නෑනේ. ඕන මේක සීමාත් කියන එක්ක කරුණු ගේන්න. කරුණු වෙනලා කියන්නේ මේ රටේ මිනිස්සු බලන්න ඉන්නේ. ඊට පස්සේ රටේ මිනිස්සු කියන්නේ රංජන් නැයිලා කිව්වා ජොන්ස්ටන්ට දුන්නා මෙහෙමයි නඩු තියනවා කියලා. තියනවා කියලා නඩුව තියනවා. ආයේ එතන වලට අපිට ගහනවා. ඔප්පු කරලා මං ගෙනල්ලා දෙන ෆයිල්.
හින්දා සීමාවක් තියෙනවා. අපි ඉවසගෙන ඉන්නේ. අපි ගිහිල්ලා මේ අපේ තියෙන සල්ලි විතර කරන්නේ නැහැ. ඕගලන්ට ගිහිල්ලා වගේ ආයත ගිහිල්ලා නඩු දාලා. ඒ නිසා කරුණාකරලා කතා කරන්න ඉගෙන ගන්න. දැන් නැත්නම් අපි ගොල්ලා දෙන්න. ඒ නිසා මම කියනවා සුදේව මේ මැතිවරණයේදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් ගත්තා. රේස් එකක් තිබ්බහම හරි ආයි මේ තහනම් උත්තේජක නම් කතන්දර නැහැ. දිනපු මිනිහා දිනනවා. පරදින මිනිස්සයා පරදිනවා. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලෙක්. දැන් මේගොල්ලන්ගේ ක්‍රමය තමයි පරදිනහම දිනුවා කියලා කියන එක. මෙතෙන්ට වෙන්නේ. ඒ නිසා අපි මත දැන් සසින් රාජපක්ෂ මහත්තයා ගැහුවයි ගහන්නේ. ජනාධිපතිතුමාගේ අයියා පුතා හින්දා. Nice. ඇයි නාම රාජපක්ෂ මහත්තයා ගහන්නේ? ජනාධිපති පුතා නිසා. මේගොල්ලන් තියෙන රාජපක්ෂ බීතිකාවක්. ඒගොල්ලෝ දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක කවදාවත් මොන අපේක්ෂයක් ගෙනව දිනන්න බෑ කියලා. හේතුව මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමාට ආදරෙයි. අපිට තියෙන වේදන එකයි. මම 2010 වෙනකන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතිපක්ෂයෙන් හිටියේ. මම තීන්දුවක් ගත්තා. මම කිව්වේ දෙවනි පාර UMP ඉවතිරිපත් කරන්න එපා අපේක්ෂකේ. දෙන්න ජනාධිපතිතුමා නිතරකින් ඡන්ද දෙනන්නේ. ඇයි? රට බේරගත්ත එක ගෞරවයට. නමුත් මහානවනේ. එහෙනම් අවසාන මොහොතේ සරත්වංශය ගෙනදී මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ලොකු ලණුවක් දෙන්නේ. ෆොන්සේකව විනාශ කරන්න. ඒතුවත් යුද්ධයට යම් කිසි සම්බන්ධකමක් තිබුණා. හැබැයි එදා මම තීන්දුවක් ගත්ත ජනාධිපතිතුමාට උදව් කරන්න. අද අපි සතුටු වෙනවා මම මැරෙන්න ඉස්සෙල්ලා. මගේ ඡන්දේ බුලත් කොලේනේ ජනාධිපතිතුමාට ගහන්න ලැබිච්ච එක. A few minutes later. ඔබතුමා කවුද මරනවා කියලා දෙවකටම පණිඩ දුන්නේ? එතකොට දැන් ඔබතුමාට ඒකත් ඔප්පු කරන්න මම දුර නෑ ඔබතුමා ටෙලිෆෝන් එක CLI තියෙනවා කියලා පැමිණිල්ලක් දාන්න කවුද කියලා වයි. දාලා තියෙනවා මහත්තයා. මම මෙරිහාර පොලිසිය පැමිණ දාලා. මොකද නම්බරේ? කවද්ද දැම්මේ? නම්බර මතක තියාගන්න. නෑ නෑ ඔයා වගේ කෙනෙක් කීයටවත් මරන්නේ ඔයා වගේ කෙනෙක් UMP ඉන්න ඕනේ. කියන ඔයා වගේ ඉන්නකෙන් තමයි ජනාධිපතිතුමා ඡන්දේ. ඉතින් ඔබතුමාට රටන් දිනපු නායකයාට ඔය තරම් ගහද්දි නෑ නෑ නෑ. හරි. මගේ අයිතියක් නේ විවේචනය කරන්න. නෑ නෑ මරන්න. දැන් ඔබතුමා විපක්ෂයේ ඉද්දි විවේචනය කළේ නැද්ද? නෑ. කෙරුවා. ඉතින් ඒවා අපි කෙරුව ක්‍රමයක් තියෙනවා. සාක්ෂි ගෙනල්ලා අපි විවේචනය කෙරුවේ. හොරකමක් වුණා කියන ෆයිල් හදලා ඒවට හොයලා හරියට නිකන් හොරා කියලා කිව්වේ නෑ. ජොන්සන් මැතිතුමා මන්ත්‍රීවන්ත දවසතුමා හරියට මොනවද කිව්වේ? දවතුමා කිව්වා කොමිස් ගහනවා කියලා අපි. කවුද කොමිස් ගහලා තියෙන්නේ? කියන්න බලන්න. ගහලම නැද්ද? ගහපු කෙනා කියනවා. දැන් බොරුවට කියන්නේ කොමිස් අල්ලසා එක ෆයිල් එකක් ගන්න. අල්ලසා නෑ නෑ අල්ලස්සෝන එක ෆයිල් එකක් වෙන්න. අල්ලසා දූෂණ කොමිසමේ අල්ලස් දූෂණ වැඩන්නේ. 111කට ඔබතුමා මේ 111 නෙමෙයි. කොමිස් ගැහුවේ කවුද? මහා මාර්ගය කරන ජනාධිපතිතුමානේ. ගන්නවා මේක ෆයිල් එක. බොරුවට මඩ ගහන්නේ. කරුණාකර සුමේද? හොඳයි. සුදේ මයික දෙයක් කියන්න. ගරු කර්මතුමා. සුදේ මේ අපේ නායකයන්ට මඩ ගහද්දි අපි ඔකේ මෙතන ඉන්නේ. කරලා දිනවනම් කරුණාකර ඔප්පු කරන්න ෆයිල් එකක් ඇදලා. හොඳයි. එමුතුමා මේ අපි හැම එමුතුමා රටක් බලාගෙන රට බලන්නේ මෙයා කියන දේ අපි සමාන නෑ ඔබතුමාට රටේ මිනිස්සු අපිට බයිනවා. වචන පාවිච්චියේදී වචන පාවිච්චියේදී යම් සීමාවක් තබා ගන්න මෙයාගේ වචන ඊට හපන්. මෙයා කියපුවාම මේ රට බේරගත්ත නායකයාව අර ගඩාෆි වගේ ඇත්තකට මම බලන්න හිටියේ වෙන මේ නාලිකාවේ නෙමෙයි. අපි බලන්න ඉන්නේ අපේ මිනිස්සු අහනවා. මෙයා කියද්දී නිස්සද්ද වෙලා ඉන්න. දැන් මෙයා කියන කොමිස් ගහනවා කියලා. හරි. කොමිස් ගහනවා කියමු. කවුද කොමිස් ගහන්නේ? විශාල කරදරයක් වුණානේ මේක. කීයක් කොමිස් ගහලා දිනවද? කොහෙන්ද සල්ලි ගත්තේ? කී ඔප්පු කරන්න කියන්නේ. එක ෆයිල් එකක් පෙන්නන්න කියන බලන්න. මහා මාර්ගයේ ජනාධිපතිතුමානේ. නෑ සුදේ මේ අපි ඇමතිවරු ආණ්ඩුවක. Oh my god! Wow! අපිත් මේ දේශපාලන කරලා විල මෙතන ඉන්න නිස්සද්ද වෙලා ඉන්නේ. රටේ නායකයට මඩ ගහද්දි. හොඳයි හොඳයි. අපි කැබිනට් මණ්ඩලේ ඉන්න. අපි වගකියුතු ඇමතිවරු. හොඳයි, ඇමතිවරු. ඒක කරුණාකර සුදේව මම කියන්නේ මේ වැඩසටහන වැදගත් විදියට යන්න ඕන. අපිත් හොඳට වැදගත්කමක් දන්නවා. අපි හොඳට රාජ්‍යකමක් දන්න මිනිස්සු. තරහින්ද බා කිව්වට. හරි අපි කවදාක හැසිරලා නැහැ. හැබැයි මෙයා කියනවා නම් කොමිස් ගැහුවා කියලා. කරුණාකර කියන්න. අධිවේගී මාර්ගයේ මෙච්චර ගැහුවා අහවලා ගැහුවේ. ඔප්පු කරන්න කියන එකක් හරි. හොඳයි හොඳයි. එතුමාට අවස්ථාව ලබා ගන්න කරලා. නිශ්ශබ්දින් බෑනේ අපිට. හොඳයි හොඳයි. රංජන මන්ත්‍රීතුමනි ඔබතුමාට අවස්ථාව. මඩක් ගහනවනේ ඒක ඒ විදිහට කරුණු කරන්නත් කියන්නේ. ජනතාව බලන් ඉන්නවනේ මේ සුදේව. මං හිතන්නේ මම මගේ කාලය සේන මෙතුමට දෙනවා.
මං ආයෙ කතා කරන්නේ. කතා කළ වැඩක් නැහැ. හොඳයි නරංජන ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඔබතුමා- මොන ප්‍රජාතන්ත්‍රවාදී? ඔයා ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ නිකන් හොරා කියන එකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? හොඳදී රට බේරගත්ත නායකයා. දැන් ඔබ මේ රට සාමික නායකයා. කතා කරන්න. ඒ නායකයන් වැඩ කරන්නේ සුදේව. ගරු සුදේව ඇමතුමනි මේක නතර කරන එක හොඳයි. ගරු ඊට වැඩි වැදගත් මන්ත්‍රීනේ ගේන්න. අපිත් කැමති වැදගත් විදිහට ඉන්න සාකච්ඡා. අපි මේ පුරුදු වෙන්න මේකට ආවේ නෙමෙයි සුදේව. හොඳයි සුදේව බලයට මං ඇවිල්ලා තියෙනවා. හරි අනිත් වැඩසටහන අපි ගිහිලා තියෙනවා. අපි මෙහෙම හැසිරලා නැහැ. හොඳයි. හැබැයි මේ විදිහට තර්ඩ් ක්ලාස් වෙනවනම් මෙයා හිතන්න බෑ අපි නිශ්ශබ්ද ඉන්නවා හොඳයි කියලා. හොඳයි කතා කිරීම අයිතිය ඔබතුමාට තියෙනවා ඒ වගේම මෙතුමාට කතා යාට කිරීම අයිතියක් ඒ තියෙනවා අයිතියට අපි වාද කරන්නේ නැද්ද? විජිත මන්ත්‍රීතුමා කිව්ව නැති වෙන්න. අපි වාද හොඳයි කරුවේ නැහැ. සුති කොමිස් ගැහුවා කොහෙන් හරි කෑනේ හොරක් තමයි. ඔබතුමාට මාතෘකාව තුළ කතා කරන්න අවස්ථාවක් තියෙනවා කරුණාකර කතා කරන්න ඉතින් කතා කරන්න බෑනේ සුදේව. ඉතින් මට කිසිම වචනයක් කියන්න බෑ. සමාවෙන්න එතුමාටත් බාධා කිරීම අයිතියකුත් තියෙනවා ඔබතුමා යම් දැන් කාරණයක් දැන් මම නම් ඒ කාරණේ සුදේව අයිතියක් අදාළව එතුමාට අහන්න. කතා කිරීම හරි. අයිතියක් තියෙනවා රටේ ජනාධිපතිතුමා තමයි මහා මාර්ග ඇමතිතුමා. මේ අධිවේගී මාර්ග මහා මාර්ග පද්ධතිය ලංකා ඉතිහාසයේ මේ තරම් දියුණු කරේ ජනාධිපතිතුමා. කවුරු හරි හොරකම් කරනවා නම් කවුද කියලා මෙතුමා කියන්න ඕනේ. ඒකනේ මගේ තියෙන වැදගත්කම. විපක්ෂයේ කාර්යභාරය සුදේව අමුතෙන් ගන්න දෙයක් නැහැ අපි විපක්ෂයට පොයි. හරි. ඒක හරියට කරුණු කාරණා කියන්න ඕනේ. හොඳයි ඒකට අපිට නිශ්ශබ්ද ඉන්න පුළුවන්. හොඳයි තරුණයන්ට අපි තැන දෙනවා. අපිට ලැබෙන වෙලාවලුත් දෙනවා. උන්ට කතා කරලා ඉවරලා ඔවුන් සටන්කාමී වැඩි හදලා ගන්න. දැන් හොඳ පරපුරක් හැදිලා ඉන්නවා. ඒකපත් විපක්ෂයේ තරුණ අය. ඒ නිසා ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රශ්නයක් කරගන්න එපා. කතා කරන්නේ නැත්තේ විවාද වලට ඉන්නේ නැත්තේ කියලා විවාද වලට එනකොට ඒ විවාද වලට හරියට අපි ලෑස්තිලා ඇවිල්ලා මේ ඉන්නේ දැන් මේ සොකඩයෝනේ එන්නේ මේ විවාද වලට අනිත් පැත්තෙන්. දැන් දන්නවනේ මේ විවාද වලට ඇවිල්ලා අනාගත මිනිස්සු බොරු කියලා සමහරු ප්‍රකාශ නිකුත් කරලා මහින්ද මහත්තයාට මඩ ගහලා නළු බට්ටෝ වෙලා දැක්කද වෙච්ච දේවල්. එහෙනම් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිසි වෙලාවට ඇවිල්ලා නිසි සටන අපි නිසිලා දෙනවා. මේවා කරලා ඉවරලා අපි වටන්න හම්බෙන්නේ නැහැ. අය ආණ්ඩුවට කියනවා. මේවා ගේන්න අපි පන්නරේ ලබනවා. මෙහෙම අපිට වද දෙන්න ජනවාරි 3 වෙනිදා අද අලුත් අවුරුද්ද වද දෙන්න අපි පන්නරේ ලබලා මේ කාලකන්ණි ආණ්ඩුව අනිවාර්යයෙන් මේ සොකඩ පන්න නැති පාණ්ඩුවක් මේක ආණ්ඩුවක් නෙමෙයි. මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ගෙදර යවලා මේ අපි ආණ්ඩුව පෙරලා රටේ ජනතාවාදී ආණ්ඩුවක් රටට ආදරය කරන ආණ්ඩුවක් අපි අනිවාර්යයෙන්ම හදන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. අද ගිහිල්ලා හෙට එන්නකෝ ඈ හෙට එන්න.